නවත්තන්න බෑ හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කුණකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ පාට කුරුල්ලෝ මහත්තයාට මම කියලා තියෙනවා මේ කොහෙන්ද පොඩි පුතේ ගෙමින්ස ඒවලදී ඉන්නේ මේ සර්ලාතේ අම්මට දෙන්න කියලා මදරට පෙන්නන්නම තමයි මේ ටික මෙතනින් දීපේ ඔය ඉතින් මදර කොයි වෙලාවෙත් අර චීන පටස් එක වගේ පුපුරන්න වෙන ප්‍රැක්ටිස් වෙලා ඉන්නේ ඒකයි ඇත්තද මහත්තයෝ අනේ ඌවන්ඩි මේ හැම දෙයක්ම කෙවින් තමයි මෙහෙර දෙන්න කිව්වේ ඉතින් අපි අරන් ආව ඒක නිසා අපේ ගෙදර අඩපාඩු සේරම මෙතන තියෙනවා බඩු ගොඩ බලපල්ලකෝ මේ අර කාර් එක විතර අපි සල්ලි වලින් නෙමෙයි ඔව් ආන්ටි දැන් මේ ඔක්කොම බෙදාගෙන මේ ගෙදර හවුද මේ උයලම දැක්කට දාලා තියෙන්නේ ඒව දාන්න සම්බර ගානේ ගමයිද හෙලෝ හෙලෝ නුරාන් ඔයා කොහෙද ඉන්නේ මට මේ දැම්ම ආව හම්බෙන්න ඕනේ දැන් හම්බෙන්න විදියක් නැහැ ඇයි බැරි මම පොඩ්ඩකට එළියට යනවා මං ඔයාට කියන්න කියලා තමයි හිටියේ එළියට කියන්නේ මේ මට හදිසියෙම බංගලාදේශ යන්න වෙලා අර මොනවාද අපේ ලංකාවේ යූස් වෙහිකල්ස් එහෙට එක්ස්පෝර්ට් කරන වැඩක් මම ප්ලෑන් කරගත්තා. එහි ගිහිල්ලා මේක විසඳගෙන එන්න ඕනේ ඒකයි. අනේ මේ නුරාන් දැන්වත් ඔය බොරු කියනක නවත්තන්න. බොරු කියනක නවත්තලා මට කරුණා කරලා කියන්න ඔයා මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියලා. ඒක මම ඔතෙන්ට එනවා. එහෙම නැත්නම් ඔයා මෙතෙන්ට එන්න ඕනේ. මට දැන් ආව හම්බ වෙන්න ඕනේ. එච්චරයි. මම කෙල්සි වට හම්බ වෙන්න බෑ කියලා කිව්වනේ. හම්බ වෙන්න බෑ කියලා කියන්නේ හම්බ වෙන්න බැරි හින්දා. කොහොම හරි කියලා කියන්න එපා. හම්බ වෙන්න බැරි නම් හම්බ වෙන්න බෑ. කියලා දෙයක් තේරුම් ගන්නවා. එහෙම බැරි වෙන්න විදියක් නෑනේ මම කියනවනේ මට ඔයාව හම්බ වෙන්න ඕනේ I want to meet you now understand මේ මගේ අකවුන්ට් එකේ ෆෝන් එක තියෙනවා එකපාරක් දෙයක් කියපුවම තේරෙන්නේ නැති වාචාල මොඩ ගෑණි මොකද කිව්වේ මොකද ඔයා කිව්වේ මොඩ ගෑණි හරියට හරි නුරාන් මට ඔයා එහෙම කියලා මදි මම දෙවියන්ට වගේ වැඳුම් පිදුම් කරගෙන අනිත් හැමෝම කියන දේවල් අහන්නේ නැතුව පරිස්සම් කරගෙන ආදරය කරලා තියෙන්නේ ගෑනුස්සගෙන යන වනචර වල් අලියට කියලා මම දැන්නේ දන්නේ තමසේ හදන්නේ තමසේ කරපු දේවල් වලින් රටින් පැනලා බේරෙන්නද ආ මේ ඔයි තමසේගේ ආච්චි මැරෙලා නැත්නම් ආච්චිට ගිහලා හාල් කරා ගන්නවා තමුන්ගේ මිනිස්සයා විශ්වාස නැහැ වට ඉන්න එක පරයෝ කියනවා තමයි විශ්වාස කරලා මේ මට ඩොක් කරන් දෙන්නේ ඔයි මට යන්න ඕන නම් මම ලංකාවෙන් එළියට නෙමෙයි මම මේ ලෝකෙන් එළියට හරි යනවා that's none of your business හරිද මගුලක් කියනවා ඉඳගෙන නුරාන් කොහොම සාරයෙන් මුහුණ හැන්සම් කරගන්න මිස්ටර් බිලෙස්මා ෆේස් ක්‍රීම් දුරහිතන හෙට දකින එල්ටෝරෝ ඉන්දියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා කාලයක් මුදලත් ඉතිරි කපරාරු අනවශ්‍ය ශක්තිය වැඩි බර අඩු RBS සිමෙන්ට් පැනල්
Aquí te voy a mostrar cómo remover cualquier virus de tu teléfono. Lo mejor de esta aplicación que tiene la versión gratis. Apriétale y ahora se... ගෙදර හිරගෙදරක් කරගන්න නැතුව ගෙදර වගේ ගෙදර ඉන්න ඒෂයන් පේන්ස් කෝස්වේ ක්ලසික් ලෝ පාට කුරුල්ලෝ. තරතු මියකා විකාර කරලා තේරම අවුල්ලෙ බන්දේ. අවුල් කියන්නේ මට නම් තේරෙන්නේ ඕයි මට තේරෙන්නේ නැහැ තමයි. ඒ වුණාට බං මියකා මේ ෆයිල් වල අස්සම් කරන්න තියෙන තැන් වල නෙමෙයි අස්සම් කරලා තියෙන්නේ. අනිත් එක අස්සම් කරලා තින්නේ වැරදි අස්සන. අර චෙක් ටික ඔක්කොම තැන් වල බං යවන්න විදිහක්. අපට දෙවි යන්නේක කොරහත් බිනගෙන ගිහිල්ලාද හරිද? යන රටක යන්න ඕනේ ඔක්කොම වැඩ ටික ඉවර කරලානේ බං. මට නම් බං ඔය රට යන එකේ මේ වැඩ අවුල් එකේ මොකක් හරි හැංගිච්ච හුටපටයක් තියෙනවා කියලා හිතෙනවා. අරකවත් පත් උනාද දන්නේ නැහැ නේද බං? සුදු මෙසේකේ පත්තු වෙලාද නම් දන්නේ නැහැ. හැබැයි ඉතින් පත්තු වෙලා නම් පාටියක් දාන්න වටින වැඩක් ඈ. බල තාමත් පරණ ඕපදූප රස්සාවේ තමයි නේ. කිරියාච්චිට බල්ලෝඩු පුරද කිව්වා. එන්දත් මහත්තයානේ. කිරියාච්චිට බල්ලෝඩු පුරන්න මොකටද බං මං ආවට? සන්තෝෂෙට නේ. නැත්තම් ඇත්තටම දැක්කත් අතුරු ඉතින් මොකෝ මේ පැත්තේ? පොන්තේකා සර් මට එන්න කිව්වා මං ආවා. හදිසියෙම ඇයිලට සතුටු නැත්te මං ආවට කියපල්ලා. සන්තෝසයි දෙයියනේ. ඒ වුණාට මං එහෙම ඇහුවේ දැන් ඉතින් මේ ඔෆිස් එකේ සිද්ධ වෙන දේවල් එක්ක එහෙම අහන්න නැතුව බෑනේ. ඒකයි. ඒක ඉතින් අහන්න වෙන්නේ පොන්තේකා සර් ආවන් පස්සේ තමයි. එතකොට මේ අද පොන්තේකා සර් එනවද? එනවා කියලා නම් කිව්වා. හොඳ වැදගත් තීන්දුව తీරන ගන්න කතාවකුත් කිව්වා නේ. කොහොර උනා පුළෝ කොහෙද? කවුද අපේ යහන්සද? ඔව් සර්. ඔත්ත සර්. අන්නරේ මැනේජර් කැබින් එකට වෙලා විරෝ පට්ටම් ගහගෙන අහස පොළව ගැටලන්න කල්පනා කරනවා. මගේ අම්මේ ඊට රුපිය දාන්න කිව්වේ මාවත් බැලලා ලෝකත්. කලම් බස්සා. හරි. අපිට ඒකගේ වැඩක් නැහැ. යන් අපි තියෙන වැඩක් බලලා කරමුකෝ. ඩොක්කා එන වෙලාවට එන්න තමයි ගන්න. යා. අලුත් ඉරක් පායයි වගේ. ආයෙත් එනි හැදෙයි වගේ. නෑ නේ අපි පරලට රත්තරන් දෙවන්නේ. අනේ නගේ මේ ඇතිලි වලින් බෙදාගෙන කණ එකට නම් මට ටික මොකද්ද වගේ. ලෙන්ගතු කන්නේ දෑකන් ලතෙක්කන් කියන්නේ ඔන්න ඕවට තමයි යක්කේ. නැත්තම් මේ මට බඩගින්නකට බෙදාගත්ත නෙවෙයි. මට දැන් අක්කලාව මගේම මිනිස්සු වෙලා ඉවරයි. ආන් ඒක පෙන්නන්න තමයි මේ කෑම ටික බෙදාගත්තේ. තමන්ගේ මිනිස්සුන්ගේ ඉතින් ඇතිලි වලින් නෙමෙයි ඇතිලියට අත දාලා උනත් කන්න පුළුවන් නේ. අනේ ඒක හොඳයි ඉතින්. අක්කට කියන්න අක්කේ මට මේ කෙල්ල දවසට මතක් වෙනවා. මේ මං ඒ හින්දා හිතුවා කාටවත් නොකිය මං ගිහින් මගේ මැනික් කැටේ බලන්න ඕනි කියලා. අනේ නෑ මගේ බත් කටක් කන්න මය අම්මා. කණ්ඩානේ